බබෝ මං කිව්වනේ අපේ වැඩේ නියමෙටම හරියනවා කියලා. ඒ ගමේ පිළිම ටික ගලවලා ගත්තා වගේම තමයි මේ ෆ්ලයිට් එකත් සච්චට කියලා ගත්තා. දැන් තමයි පට්ට ආතල් එක තියෙන්නේ. ඒ පරණ දේ මොකක් වුණත් අපිට රන් නගරේ හොයාගන්න සිතියම නම් මේකේ තිබුණා. ඇයි බබා මේ ප්ලේන් එකේ සද්ද නම් හරි නැහැ. කලින් වැඩේ වගේ වුණොත් මගේ ලස්සන කෙල්ලව බේරගන්න මට මොනා කරන්න වෙයිද දන්නේ නැහැ. බය නැතුව ඉන්න බබා. මොකද මන් දන්නවා තෝ තමයි මාව හැම වෙලෙම බේරගන්න කියලා. මේ සිතිය මේ නිදානේ අපිට අයිති වෙන්න ඕනේ. බබා මේකේ එන්ජිම නැවතුණා නේද? අරේ හුකා බයි. අරූ කිව්වේ නම් සුපිරි ප්ලේන් එක කියලා. දැන් එලෝ විකාරයෙන් මෙලෝ අත ගන්න වෙන සීන් එකක් තියෙන්නේ. අපි දැන් ඉන්නේ කිසිම සිග්නල් එකක් නැති තැනක. දැන් ওই රස්තියාදුකාර කතා නවත්තලා අපි ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බලමු. ඔයෝ අපි ටිකක් ඇවිදලා බලමු. දැන් අපිට මොකක් හරි plan B එකක් ඕනේ. GPS වැඩ නැහැ. ෆෝන් එකට සිග්නල්වත් ගන්නවා. මේ ගහකට ටිකක් නැගලා බලනවාකෝ. ඔයාට නම් ඔක්කොම ආතල් අරහේ පොලිසියෙන් හොයනවා. මෙහෙන් කැලේ හිර වෙලා දැන් ඒ ඇස්සේ තෝ මගුලක් කියවනවා. හරි. ඉතින් මං අපේ මගුල ගැන තමයි කියවන්නේ සුදු. මේ ඒක නෙවෙයි. අපි දැන් මේ නිදානේ හම්බුනොත් ඇත්තටම මොකද කරන්නේ බබා? කලින්ම හීන මවන්න එපා. ඔක්කොටම කලින් ඔන්න ඔය මාලිමාවයි අරන් බලනවාකෝ යන පැත්ත හරිද කියලාවත් මෙතන කියෝ යන්නේ නැතුව. මේ මං හිතන්නේ අපි ඉන්නේ හරි පාරේ. බලනවා ටිකක් වටපිටාවේ පරණ පඩිපෙලක් වගේ දෙයක් තියෙනවද කියලා. මං හිතන්නේ අපි ඉන්නේ හරි පාරේ. මේ තියෙන පරණ පඩිපෙල ඉන්කා නිර්මාණ පයිතිටි කියන නැතිවුණු රන් නගරය. මේ තියෙන ඒකට යන පාරද දන්නේ නැහැ. අරේ උකාබායි. දැන් මේ අපායට යන පඩිපෙලේ නගින්න කියලාද බං කියන්නේ? මේ මන්ද මමත් යාළු වුණානේ තෝ එක්ක. මෙන්න මේ වරෙන් මේක නැගලා බලන්න එක්ක නිදානයක් හරි අපායක් හරි තියෙන්න එපයි. රන් කෑල්ලක් ගත්තට පස්සේ අපේ ප්‍රශ්න සේරම ඉවරයි. දැන් ළඟද? දැන් ළඟදද? අපි ආවද? දැන් ළඟද? මේ අපි හොයපු තැන නේද? මේක නේද අතුරුදහන් වුණ නගරය? මහන්සි කොහෙන් ගියාද මන්ද? යමන්. මගේ මැනිකේ නිදානේ. අපි එනකම් බලන් ඉන්න ඇති. බබා බලනවාකෝ. අපි තමා මේක හොයාගත්ත පළවෙනියා මේ ලෝකෙම්ම. අපි දෙන්න දැන් ලෝක ප්‍රසිද්ධ වෙලා අපේ නම් ඉතිහාසගත වෙයි. ඩිංකඩිකා. ඉල්ල නවත්තලා මේක දිහා බලනවා මෝඩයෝ. මේ රත්තරන් කෑල්ලක් මෙතන පේනවද? දැන් මේක කොහේ හරි ඇති නිදා. ඒක හොයන්න පොඩ්ඩක් වටපිට බලලා මොනවා හරි අමුතු දෙයක් තියනවාද කියලා හොයනවා. ඒක නෙවෙයි. මේ වගේ නිදාන තියෙන තැන්වල මේව ආරක්ෂා කරන්න රාක්ෂයෝ ඉන්නවා කියලා අහලා තියෙනව නේද? මෙතනත් එහෙම ආත්ම තියෙනවත් දන්නේ නැහැ බබා. බබා මටත් හම්බුණා රන් කෑල්ලක් මේ. කොහේ හරි ළඟම තමා නිදානේ ඇත්තේ. බලන්න රහස් දොරක් වගේ දෙයක් තියෙනවද කියලා. සුද්දෝ මං හිතන්නේ මට දොර හම්බුණා. මේ බලන්නකෝ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පේනවද ඔයාට? අල්ලා හබීබී අල්ලා බල්ලා කිව්වලු. යකෝ නිදානේ නේද? මේ දාගනින් මගේ මැනිකේ. මේ මැනික් ටික ටක් ගලා දෙන දෙයියෝ ගෙට විත් දෙනවා. අපිට දවසක හද පායනවා. ගැම්පුරු කැලෑවක ගල් දොරටුවක් තුලින් පෙනෙන දර්ශනය. එනකොට නම් හොඳ නැහැ. මම අපිව වට කරගත්තේ නම් නිදානේ අපි ගත්ත නිසා. කලබල නොවී ඉන්න. කලබල වුණොත් මූ එකකට අපිව ගිලලා දායි. මට අදහසක් ආවා. අර ප්ලේන් එකෙන් ගලවපු බැටරියෙන් මම මූට කරන්ට් එක අල්ලන්න. කලබල ඉන ගමන් අපි දෙන්න දුවමු මෙහෙන් ලෑස්ති වෙන්න ඕනේ. අපිව පන්නන්න. අනේ දෙවියනේ අපිව බේරගන්න. අම්බෝ යකෝ කවුද දගරයා යකෝ? මූ ඇයි ඔයි අපේ පස්සේ එන්නේ? මූගෙන් බේරෙන්න තියෙන එක ක්‍රමයයි අපිට. අපි දෙන්න දෙපැත්තකට යන්. අපි බලමු මූ කාගේ පස්සෙන්ද එන්නේ කියලා. අපි මෙහෙම කරමු. බඩු ටික ඔයාලා දෙනි. මම මූගේ අවධානය අරගෙන මූව මග ඇරලා එන්නම්. ඔව්. ඒක හරි. ඔයා අපේ ප්ලේන් එක කඩන් වැටුණ තැනට යන්න. O avião está completamente destruído. Ninguém sobreviveu. Procurem por pertences pessoais e a caixa preta. අයියෝ නයි මදිවට කොච්චි කියපි. ඒ සැරේ හමුදායක්කු මෙතනට එවිත් නේද? දැන් මොකද කරන්නේ? මෙතනට දැන් සවීත් ආවොත් මාර වැඩේ වෙන්නේ. බබා මං කොහොම හරි අර පතරංග ජයන්තයව මිසින් කරලා ආවා. අප්පට උඩු. හමුදාවෙන් නේද? දැන් කොහොමද රේඩියෝ කරගන්නේ? අර පතරංගයව මගෑරියා කිව්වා නේද? අර මොකාද අර? Fogo contínuo! Não parem de atirar!
ඒ පැටියෝ මට හිතෙන එකම දවාටත් හිතෙන්නේ පිට දැන් තියෙන බලාගෙන ඉන්න එක තමාට දැන් තමා හරිම වෙලාව බබා වටපිට මුකුත් බලන්න නැතුව කෙලින්ම හෙලිකොප්ටර් එකට දුවගෙන යන්න මං ඔයාගේ පස්සෙන් එනවා කොහොම හරි අපි නිදානෙත් තරන් ආපු විදියටම ආපහු යන්නත් විදියක් හොයාගත්තා නේද සුදු ඒකනේ දැන් ආයි ලංකාවට බහැලා මේ නිදාන සල්ලි කරගෙන අපේ ජීවිතේ අපේ විදියට ගෙවන්න තමයි තියෙන්නේ පැටියෝ